ආයුබෝවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අපි අද සාකච්ඡා කරන්න යන්නේ ඔයාගේ පෙළ පොතේ තියෙන පාඩම් අංක 7 යටතේ තියෙන VG භාග කියන කොටස. මේ VG භාග කියන කොටස 11 දී ඉගෙන ගත්තා වුණාට මේක ශනිකව ඉගෙන ගන්න කොටසක් එහෙම නෙමෙයි. ඔයා 6 7 8 9 10 වසරවල වලදී මේකේ කොටස් වශයෙන් ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ ටික එකතු කළා මේ VG භාග කියලා සම්පූර්ණ ගානක් යටතේ VG භාග ගුණ කිරීම සහ බෙදීම කියන කොටස මේ 11 පාඩමින් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මීට කලින් වා එකතු කිරීම අඩු කිරීම ඉගෙනගෙන තියෙන්නේ. ඒකත් චුට්ටක් මතක් කරලා දීලා මේ VG භාග කොටසට යන්න අවශ්‍ය මූලික කොටස් ටික මම මෙතෙන්දී පැහැදිලි කරලා දීලා යන්නම් ඉක්මනටම. ඔයා මේ වෙනකොට ඉගෙනගෙන ඇති VG පද කියන්නේ මොකද්ද? VG ප්‍රකාශන කියන්නේ මොකද්ද? ද්විපද ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? ද්විපද ප්‍රකාශනික වර්ගායිතය ඝනායිතය කොටස් දෙක. ඒ දෙක දැනටමත් ඉගෙනගෙන තියෙන්නේ. ඊට පස්සේ වර්ග දෙක අන්තරය මොකද්ද? ඒ කියන්නේ වර්ග දෙක අන්තරේ සාධක ගන්නෙ කොහොමද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නේ මොනවද? ඒවැ සාධක ගන්නෙ කොහොමද? ඔන්න ඔය ටික ඔයා මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. මම මෙතන චුට්ටක් මතක් කරලා දෙන්නම්. එතකොට ඒ ටික ඉගෙන ගත්තාම මේ 11 තියෙන කොටස මාර ලේසි. එතකොට ඒකට යන්න නම් මෙන්න මේ මූලික පැහැදිලි කිරීම මතක් කරගන්න. අපි හැවම දන්නවා 3න් 1 එකතු කිරීම 4න් 3 කිව්වොත් මේක සරල භාග දෙකක් සුළු කරන්න තියෙන්නේ. මේ දෙක සුළු කරනකොට එහෙම නැත්නම් එකතු කරනකොට මේ දෙන්නට පොදු හරයක් ගන්න ඕනේ. ඔය පොදු හරයටනේ අපි කුඩා පොදු ගුණාකාර කියන්නේ. කියන්නේ මේ 3 ගුණාකාර ටිකයි 4 ගුණාකාර ටිකයි ලියාගෙන යනකොට ඒ දෙදෙනාටම පොදු අය ලිය වෙනවා. අන්නේ පොදු ගොඩේ ඉන්න කුඩාම කෙනා තමයි කුඩාම පොදු ගුණාකාරය කියලා කියන්නේ. කියන්නේ 3 සහ 4 ගත්තොත් ඔයා 3 ගුණාකාර ටික ලියාගෙන යනවා 3 6 9 12 15 18 21 24 24. ඔයා 4 ගුණාකාර ටික ලියාගෙන යනවා 4 8 12 16 20 24 28 කියලා. ඔහම ලියාගෙන යනකොට මේ ගොඩේ ඉන්නවා පොදු 12. තව ටිකක් එහාට යනකොට ඔයාලට 24 හොයාගන්නත් පුළුවන්. අන්නේ විදිහට මෙයාගේ ගුණාකාර ටික ලියාගෙන යනකොට ඒ ගොඩේ ඉන්න පොදු අය අතරින් කුඩාම කෙනා තමයි 12. කුඩාවටම ඉන්න පොදු කෙනා තමයි කුඩා පොදු ගුණාකාරය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි පොදු හරය කියලා කියනවනේ. එහෙම තමයි මේ 12 අපි හොයාගන්නේ. එතකොට මේ 3 සහ 4ට අපි 12 කියලා ගන්නේ පොදු හරය අන්නේ විදිහට. පොදු හරය 12 වුණාට පස්සේ ඔයා මේක සුළු කරන්නේ 12ට 3 ඒවා කීයද? එන ගාන උඩින් ගුණ කරලා මෙතෙන්ට දානවා. 12ට 4 ඒවා කීයද? ඒක ලවයෙන් ගුණ කරා මෙතන දැම්මා. සරල විදිහට සුළු කරන්නේ එහෙමයි. 12ට 3 ඒවා 4යි 4 වරක් 1 4යි එකතු කිරීම 12ට 4 ඒවා 3යි 3 වරක් 3 9යි. පිළිතුර විදිහට 13 යට 12 කියලා එනවා. මේක තව පොඩ්ඩක් සුළු කරොත් මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට පිළිතුර 1යි 12න් 1 කියලා එනවා. දැන් අපිට ඕනේ මෙන්න මේ පිළිතුර ගත් එක නෙමෙයි. මෙන්න මේ 12 ගත් එක තමයි ඔළුවේ තියාගන්න ඕනේ. පොදු හරය එහෙම නැත්නම් කුඩා පොදු ගුණාකාරය. මම මේ දෙන්නටම දානවා AB කියලා. ඔන්න දැන් VG භාග දෙකක් වුණා. කලින් තිබුණේ සරල භාග දෙකක්. දැන් මේක VG භාග දෙකක් වුණා. මොකද VG පද තියෙනවා හරේ. එතකොට VG පද ඇතුළත් භාග වලට අපි කියන්නේ VG භාග කියලා. මේකෙදිත් අපි පොදු හරයක් ගන්නවා. කලින් විදිහටම සංඛ්‍යා වලට පොදු හරය 3ටයි 4ටයි 12මයි. ඒක වෙනස් වෙන්න බෑ. AB කියන දෙන්නට පොදු හරයක් ගන්න නම් මේ දෙන්නම ඇතුළත් වෙන්න ඕනේ. මොකද AB කියන්නේ නොදන්නා පද දෙකක්. කියන්නේ මේ දෙන්නම අපේ පොදු හරය ඇතුළත් වෙන්න ඕනේ. 12යි AB. එතකොට 12යි AB පොදු හරය වෙනකොට මෙයාගෙන් මෙයා බෙදනකොට ඔයා කලින් බෙදුවා වගේ 12යි AB 3යි A ගෙන් බෙදුවාම කීයද? 12 3ෙන් බෙදුවාම 4යි. AB A ගෙන් බෙදනකොට A ට A කැපිලා B ඉතුරු වෙන්නේ. 4යි B තමයි පිළිතුර. ඒක එකෙන් ගුණ කරාම 4යි B කියලා එනවා. එකතු කිරීම. 12යි AB 4යි B ගෙන් කෙලින්ම බෙදන්න බැයි නම් ඉස්සෙල්ලා 12 4ෙන් බෙදන්න 3යි. AB B ගෙන් බෙදනකොට B ට B කැපිලා ගිහිලා ඉතුරු වෙන්නේ A. 3යි A වරක් 3 කියන්නේ 9යි A. දැන් මේකේ පොදු සාධක තියෙද කියලා බලන්න. මේ ලවයේ ඉන්න VG ප්‍රකාශනයේට පොදු සාධක තියෙද බලන්න. 4ටයි 9ටයි පොදු සාධක තියෙනවද? බෙදෙන කෙනෙක් ඉන්නවද ඉතිරි නැතුව? නැහැ. B ට A ට පොදු සාධක තියෙනවද? නැහැ. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ මේක. මීට වඩා මේක සුළු වෙන්නේ නැහැ. මේ උඩ තියෙන ප්‍රකාශනයක් ඕනනම් වරහණක් දාගන්න. දැන් මේක මෙතනින් නතර වුණේයි VG පද තියෙනවා. ඒ කියන්නේ VG පද ඇතුළත් භාගයක් VG භාගයක්. මේක සුළු කරාම මෙච්චරයි මේකේ පිළිතුර විදිහට එන්නේ. මතක තියාගන්න ඕනේ විශේෂ කොටස තමයි මේ වගේ VG ප්‍රකාශනයකින් අවසන් වෙන ඕනම වෙලාවක ඔයා මේක දිහා වපරහෙන් බලන්න ඕනේ. මේක ඇතුලේ පොදු සාධක තිබේද කියලා. මේ පිළිතුරේ පොදු සාධක තියෙනවා නම් ඔයාලට මෙතනින් නතර වෙන්න බෑ. පොදු සාධක ඉවතට අරගෙන වරහණක් විදිහට පිළිතුර ලියලා ඉරි දෙකක් ගහන්න ඕනේ. එහෙමත් සුළු කරගෙන යන අතරතුරේ ඔයාලට හම්බෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ගණන්.
x වර්ග ඍණ 4 අඩු කිරීම 2 යට 4x ඍණ 8x වර්ග. දැන් මේක දැක්කහම මට මොකද හිතෙන්නේ? මේකත් VG භාගයක්. VG භාග දෙකක් සුළු කරන්න තියෙන්නේ. අඩු කරන්න තියෙන්නේ. දැන් මේකේ හරය දිහා බැලුවහම හරයේ ඉන්නවා x වර්ගයේ ඍණ 4. මේවා ඔයාට නුපුරුදු ඇති. නමුත් දැන් පුරුදු කරගන්න. කොහොමද? මේ තියෙන වර්ග දෙකක අන්තරයක් විතර ලියන්න පුළුවන් සංඛ්‍යා. කොහොමද ලියන්නේ? 1 යට x වර්ග ඍණ 4 ඍණ කියන එක මේ 4 කියන්නේ 2 වර්ගය. ඍණ 2 යට මේ තියෙන සංඛ්‍යාව 4x ඍණ 8x වර්ග දැකපු ඕන කෙනෙක්ට තේරෙනවා ඒකේ පොදු සාධකයක් තියෙනවා. මොකද්ද? 4ෙන් බෙදෙනවා 8. එහෙනම් 4 කියන්නේ පොදු සාධකයක්. 4 පිටට ගන්න පුළුවන්. x තියෙනවා x වර්ග තියෙනවා. ඒ කියන්නේ x කියලා කෙනෙකුත් පිටට ගන්න පුළුවන්. එහෙනම් 4x කියන්නේ පොදු සාධකයක්. 4x පිටට ගත්තාම වරහනට යන්නේ 4x කින් බෙදුනම 1යි ඍණ 8ට 4 ඒවා 2යි x වර්ගයට x වර්ගේ x ඒවා කියහම 1x කෙනෙක් ඉතුරු වෙනවා. එතකොට 1 ඍණ 2x. කොහොමද ගත්තේ? 4x කින් බෙදුනම 1යි. 8x වර්ගය 4x කින් බෙදෙනකොට 8ට 4 ඒවා 2යි x වර්ගයට x ගියාම පස්සේ 1x කෙනෙක් ඉතුරු වෙනවා 2x. එතන පොදු සාධකයක් දැක්ක නිසා පොදු සාධකයක් තිබ්බ නිසා අපි පොදු සාධකය පිටට ගත්තා. දැන් මේක වර්ග දෙකක අන්තරයක්නේ. වර්ග දෙක අන්තරේ සාධක දෙක ඊට පස්සේ දී වෙන්න ඕනි. මොකද සාධක දෙක x වර්ග ඍණ 2 වර්ග කියන්නේ වර්ග දෙක අන්තරේ සාධක එකක් x ඍණ 2 අනිත් එක x ධන 2. දැන් මේක ඔයා දැනගෙන ඉන්න දෙයක් නිසා මම මෙතන කරලා විතරයි පෙන්නන්නේ. ඍණ 2 යට 4x වාරයක් 1 ඍණ 2x. දැන් මට ඕනේ මේ ගාන සුළු කරන්න එහෙම නෙමෙයි. අවසන් කරන්න මට අවශ්‍ය නැහැ. මට ඕනේ ඔයාලට කියලා දෙන්න මේ වගේ VG භාග දැක්කහම මේ හරය දිහා පරිස්සමට බලන්න ඕනි. හරය දිහා බලලා තමයි පොදු හරය තීරණය කරන්නේ. එතන හරය දිහා බලලා පොදු හරය ගන්න නම් එහෙම නැත්නම් කුඩාම පොදු ගුණාකාරය ගන්න නම් මේ සංඛ්‍යා මොන වගේ අයද කියලා තේරුම් ගන්න ඕනි. පොදු සාධක ඉවතට ගත හැකි කෙනෙක්ද? එහෙනම් ගන්න. වර්ග දෙකක අන්තරේ සාධක විදිහට ලියන්න පුළුවන් කෙනෙක්ද? ඔව් ලියලා සාධක දෙක ගන්න. මෙතෙන්ට එන්න පුළුවන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. එතකොට ඒකේ සාධක ගන්න ඕනි. මෙන්න උදාහරණයක්. ඔයාට එනවා ගානක් 2 යට y වර්ග ඍණ 9 එකතු කිරීම 1 යට x වර්ග ධන 7යි x ධන 10 ඍණ 3 යට 3යි y වර්ග ඍණ 12යි y ඝනය. ඔය වගේ එකක් එනවා. දැන් මේවා ආවට පස්සේ ඔයා පරිස්සමට බලන්න ඕනි හරය දිහා කියලා මම කිව්වනේ. මෙතන බැලුවහම ඉන්නවා වර්ග දෙකක අන්තරයේ විදිහට ලියන්න පුළුවන්. වර්ග දෙකක අන්තරයක් විදිහට ලියන්න පුළුවන් දෙන්නේ. ඒ කියන්නේ ලිව්වොත් ලියවෙන්නේ 2 යට y වර්ග ඍණ 9 කියන්නේ 3 වර්ග. අන්න වර්ග දෙකක අන්තරයක්. දැන් ලස්සන සාධක දෙක ගන්න පුළුවන්. 1 යට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් x වර්ග ධන 7යි x ධන 10 මේක පද 4කට කඩලා සාධක වෙන් කර ගන්න ක්‍රමයක් ඔයා ඉගෙනගෙන තියෙනවා. එන එක මතක් කරලා දෙන්න. x වර්ග ධන 7යි x ධන 10 මේ වර්ග පදයේ සංගුණකය කීයද? 1. මොන එකද? ලකුණත් එක්ක ඕනි. ධන 1. අන්නේ ධන 1 මෙයාගෙන් ගුණ කරාම ධන 10යි. අන්නේ ධන 10 සාධක ටික ලියාගෙන යනකොට එක් වරක් 10 දෙවරක් 5. උඩට සාධක නැහැ. ඔහොම ලියාගෙන යද්දි ඔය සාධක දෙකක් සුළු කරාම මැද පදේ හැදෙනවා. ඒ කාගෙන්ද හැදෙන්නේ? දෙවරක් 5. මොන දෙවරක් මොන පහද? ධන දෙවරක් ධන 5. 2යි 5යි 7යි ධන 7යි දෙවරක් 5 10යි ධන 10යි. එහෙනම් ಗುಣ කරාම මෙයා වෙන්නත් ඕනි. මේ දෙන්න එකතු කරාම හෝ අඩු කරාම මේ මැද පදේ එන්න ඕනි. දැන් මෙතන එකතු කරාම එන්නේ. එහෙනම් දැන් අපි මින් ඉස්සරහට 2 සහ 5 තමයි මේ 7 වෙනකොට ලියන්නේ. එහෙනම් x වර්ග ධන දැන් 7ට x ඉන්නවනේ. ඒ x හැවෝටම අයිති වෙන්න ඕනේ. මොකද මේ පදේනේ කොටස් වෙන්නේ. අපි ලියන්නේ 2x ධන 5x ධන 10. ඉරක් ගහලා පොදු සාධක ගන්න පළවෙනි පද දෙකට x පොදුයි වරහණ ඇතුළට යනවා x ධන 2. මෙතන පොදු ධන 5. මොකද දෙන්නම ධන 5න් බෙදෙන්නේ. ඉතුරු වෙන්නේ x ධන 10 5න් බෙදුනහම 2යි. දැන් වලට පේන මේ වරහන් දෙකේම ඉන්න දෙන්න සමානයි කියන්නේ අපි දෙන්නටම ලියන්නේ එක්කෙනෙක්. මේ පිටේ ඉන්න දෙන්න ඇතුල් කරලා ලියනවා එක වරහනකට x ධන 5 කියලා. දැන් සාධක දෙකක් ආව x ධන 5 වාරයක් x ධන 2 කියලා. ඇත්තටම මේ 5යි 2යි කියන්නේ මෙන්න මෙතනින් ආපු ඉලක්කම් දෙක.
දැන් මේ ඉලක්කම් දෙක හැම වෙලෙම ගෙනලා දඩස් කරලා දාන්න බෑ. මොකද මේ වර්ගපදයේ සංගුණකයේ එක වෙච්ච නිසා තමයි මේ දෙන්නම උත්තරේ විදිහට ආවේ. වර්ගපදයේ සංගුණකයේ 2 3 4 5 ආදී වශයෙන් මොනවා හරි සංඛ්‍යාවක් ආවොත් ධන හෝරින මෙතන දෙන්නා දැකපු ගමන්ම දාන්න යන්න එපා. එහෙම උත්තරේ එන්නේ නැහැ. නිසා මෙන්න සාධක දෙක ගත්තා. මේ දෙක තමයි අපි මින් ඉස්සරහට x ධන 5 වාරයක් x ධන 2 කියලා ගාන හදන්න ආරම්භයක් විදිහට හදාගෙන තියාගන්න. මෙතෙන්ට යමු. මෙතන ඉන්නේ කවුද බලන්න. 3යි y වර්ග ඍණ 12යි y ඝනය. මේක දැක්කහම ඔයාලට ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතයක් පේන්නෙත් නැහැ. වර්ග දෙකක අන්තරයක් පේන්නෙත් නැහැ. මේක කරන්න පුළුවන් එකම දේ පොදු සාධක පිටට ගන්න එක විතරයි. 3යි y වර්ග 3 ගන්න පුළුවන්. y වර්ගයක් ගන්න පුළුවන්. මොකද y ඝනයක් තියෙනවා කියන්නේ ඒක ඇතුලේ y වර්ගයක් තියෙනවා. එහෙනම් y වර්ගෙම ගන්න පුළුවන්. එතකොට වර්ණ ඇතුළට යන්නේ 3y වර්ගය 3y වර්ගයෙන් බෙදුනම 1යි ඍණ 12ට 3ේම 4ක් තියෙනවා. y ඝනය ඇතුලේ y වර්ගය ගියහම පස්සේ ඉතුරු වෙන්නේ y 1යි. ඒ කියන්නේ බෙදුනවා කියන එක අදහස් වෙන්නේ. y ඝනය y වර්ගයෙන් බෙදෙනවා කියන එකනේ අදහස් වෙන්නේ. සමානුපාත සහිත බල බෙදෙනකොට දර්ශක අඩු වෙනවනේ. එතකොට එන්නේ 3ෙන් 2ක් අඩු කරාම 1යි y වල 1 කියන එකනේ. කියන්නේ y කියලා එන්නේ. ඒ නිසා මේ ටික දැකපු ගමන් ඔයාලට කරන්න පුළුවන් මේ ටික විතරයි. ඒ කියන්නේ මේවා ඊට වඩා සුළු කරන්න බැහැනේ. දැන් මේකට ඔයාලට සාධක දෙක ලියවෙන්න ඕනේ ඊළඟ පියවරේදී. 2 යට y ඍණ 3 වර්ග දෙක අන්තරේ සාධක y ඍණ 3 වාරයක් y ධන 3. ඊට පස්සේ 1 යට x ධන 5 x ධන 2 ඍණ 3 යට 3y වර්ග වාරයක් 1 ඍණ 4y. ඔය විදිහට ලියවෙන්නේ. දැන් මට මේක පිළිතුර නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ වගේ වීජීය භාග ටිකක් දැක්කහම ඒ වීජීය භාග ටිකේ හරය පරීක්ෂා කරලා ඒක වර්ග දෙකක අන්තරයක් විදිහට ලියන්න පුළුවන් කෙනෙක්ද? ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් නම් සාධක ටික මොනවද? පොදු සාධක ඉවතට ගැනීමක් කරන්න පුළුවන් කට්ටියක් නම් පොදු සාධක ඉවතට ගත්තාම මොනවද ලියවෙන සාධක කියලා වෙන් කරගෙන මිසක් ගානට යන්න එපා. හදන්න බෑ. එහෙනම් මෙහෙම කරගත්තට පස්සේ ඔයාට මෙතනින් එහාට පුළුවන් පොදු සාධකේ හදාගන්න. දැන් ඒක මම මේ පාඩමේදී කියලා දෙනවනේ. එහෙනම් මට අවශ්‍ය වුණේ මෙන්න මේ කරුණු ටික පොඩ්ඩක් උඩින් පල්ලෙන් පැහැදිලි කරලා දෙන්න මේ පාඩමට ප්‍රවේශයක් විදිහට. එහෙනම් ඒක දැන් ඔළුවේ තියෙනවා ඔයාගේ. දැන් මම යන්නේ 11 කොටසේදී කිව යුතු තව චූටි කොටසක් කියන්න. ඔය අහලා තිනවද මේ වෙනකොට සංඛ්‍යාවක පරස්පරය කියන එක? අනිවාර්යෙන් අහලා තිනවා. 11 වසර ළමයි අහලා තියෙන්න ඕනේ. සංඛ්‍යාවක පරස්පරය කියන්නේ මොකද්ද? පරස්පරය කියන්නේ කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරාම පිළිතුර එකක් එනවා නම් ඒ එක සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය කියලා අපි කියනවා. කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරාම පිළිතුර එකක් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් එක සංඛ්‍යාවක් අනෙක් සංඛ්‍යාවේ පරස්පරය. එහෙම නැත්නම් අපි කොට ලස්සන වචනයක් කියනවා ගුණ්‍ය ප්‍රතිලෝමය කියලා. මොකද්ද? ගුණ්‍ය ප්‍රතිලෝමය කියන්නේ පරස්පරයට කියන තව වචනයක්. එහෙනම් ඒක ගානකින් කිව්වොත් මෙහෙමයි. දැන් 2 ගුණ කරොත් 2කින් පිළිතුර එකක් වෙනවද 4ක් වෙනවද? 4ක් වෙනවනේ. එහෙනම් ඒක ගුණ්‍ය ප්‍රතිලෝමයක් නෙමෙයි. 2 ගුණ කරොත් 2කින් 1කින් එතකොට මේ 2ට 2 1යි 2ට 2 1යි කියලා අපිලා එක්වර එක 1යි අන්න පිළිතුර එකක් එනවා 2 භාගයෙන් ගුණ කරොත්. ඒ කියන්නේ මේ 2 කියන සංඛ්‍යාවේ පරස්පරය තමයි 2කින් 1. ඒ 2කින් 1 කියන සංඛ්‍යාවේ පරස්පරය තමයි 2. අන්න මෙයාගේ පරස්පරය මෙයා වුණා මෙයාගේ පරස්පරය මෙයා වුණා. එහෙනම් පරස්පරය කියන්නේ කිසියම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් ගුණ කරාම එකක් වෙන්න ඕනේ. එහෙනම් එහෙම එන්න නම් 3 ගුණ කරොත් 3න් 1කින් අන්න පිළිතුර එකක් වෙනවා. ඒ කියන්නේ 3 පරස්පරය 3න් 1 3න් 1 පරස්පරය 3. ඔය මොකද්ද පරස්පරය කියන කී අදහස් වෙන්නේ? 3 යට කවුද ඉන්නේ? හරය 1යිනේ පේන්නේ නැහැ කෙනෙක් 1යි. ඒ ඉන්න හරය ලවය මාරු කරන උඩට මාරු කරනකොට තමයි පරස්පර කරනවා කියලා කියන්නේ සරලවම. ඒ කියන්නේ 3 යට 1 ඉන්නවා මේක ගුණ කරන්න ඕනේ උඩට මාරු කරලා 1 3න් 1කින්. එතකොට 3ට 3 කැපිලා එක්වර එක පිළිතුර එකක් කියලා එනවා. එහෙනම් 3න් 1 පරස්පරය මොකද්ද? 3න් 1 උඩට මාරු කරාම එක පහළට යනවා 3 උඩට එනවා. මෙහෙමයි ලියවෙන්නේ. අපි එක සාමාන්‍ය දාන්නේ. එතකොට 3න් 1 පරස්පරය 3යි. එහෙනම් ඕනම සංඛ්‍යාවක පරස්පරය දැන් ආ ගන්න දන්නවා. මොකක් තිබුණත් ඔයාලට තියෙන්නේ හරය ලවය මාරු කරලා ලියන්න. එතකොට පරස්පර වෙන්නේ. හරි. ඔන්න ඔකට කියන වචනේ තමයි ගුණ්‍ය ප්‍රතිලෝමය. කියන්නේ මේ වචනේත් ඔළුවේ තියාගෙන අපි පුංචි ගණන් ටිකක් හදලා මේ පාඩම මතක් කරගමු.
මෙන්න සරල ගණන් පහක් තියෙන බෝඩ් එකේ. මේ ගණන් පහ කරන්නේ ඇත්තටම වීජ්‍ය භාග එකතු කිරීම මතක් වෙන්න සහ වීජ්‍ය භාගවල හරයේ තියෙන සංඛ්‍යාවල ඒ සංඛ්‍යා දැකපු ගමන් පොදු සාධක ඉවතට ගන්න. එහෙම නැත්නම් සාධක වෙන් කරලා ලියා ගන්න විදිහ චුට්ටක් මතක් කරන්න. අපි ඒ ටික ඔළුවට දාගෙන මේක ඉවර කරගමු අපේ 11 කොටසට යන්න. මෙන්න තියෙනවා සරල වීජ්‍ය භාග දෙකක් එකතු කරන්න. මේකේ පොදු හරය වෙන්නේ පහ පහ කියන්නේ හර සමානයි. එහෙනම් පොදු හරය පහමයි. ලව දෙක එකතු කරන්න පුළුවන් a ධන 2a. මොකද හර සමානයි. පහට පහේ 1යි එක් වරක් 1යි a. පහට පහේ 1යි එක් වරක් 2යි 2යි a. දැන් aට 2යි a එකතු වුණාන් පස්සේ 3යි a එනවා. ඉරෙන් යට 5යි. මේක මීට වඩා සුළු වෙන්නේ නැහැ. හේතුව ඉරෙන් යට ඉන්නේ 5, ඉරෙන් උඩ ඉන්නේ 3යි a. උඩ යට තව දුරටත් සුළු කරන්න බෑ. එහෙනම් 3යි a බෙදීම 5 කියලා පිළිතුර එනවා. මේකට යම් බලන්න. මේකේ අපිට පොදු හරය ගන්න වෙනවා 3 4 කියන සංඛ්‍යා. 3 4 මෙතන තියෙන එකනේ. සංඛ්‍යා වලින් එයාට පොදු හරය ගන්න m දැක්කන් පස්සේ හැවටම m තියෙනවා කියන්නේ m කියන කෙනත් පොදු හරය විදිහට එන්න ඕනේ. එහෙනම් 3ටයි 4ටයි මම කලිනුත් කිව්වා වගේ 12 තමයි ගන්න වෙන්නේ. මොකද එක කොහොමත් පොදු හරයට ඇතුළත් වෙනවා. මොකද 12කින් බෙදෙනවා. m හැවටම පොදු නිසා m කෙනෙක් ගන්න. 12යි m පොදු හරය විදිහට ගත්තාම එහෙම නැත්නම් කුඩාම පොදු ගුණාකාර විදිහට ගත්තාම මේ පොදු හරය මෙයාලගෙන් බෙදලා එන උත්තරේ ලවයෙන් ගුණ කරලා දාගන්න. 12යි mට 3යි m ඒවා. 12ට 3 ඒවා 4යි. mට m කියන්නේ බෙදිනකොට කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 12 3ෙන් බෙදුවම 4යි කියන එක. 12යි m 3යි m ගෙන් බෙදන්න ඕකනේ කතාව. mට m කැපිලා යනවා. 12 3ෙන් බෙදුවම 4යි. ඒ 4 වරක් 7 28යි. එකතු කිරීම. 12යි m 4යි m ගෙන් බෙදුවම mට m කැපිලා යනවා. 12 4ෙන් බෙදුවම 3යි. 3 වරක් 3 9යි. අඩු කිරීමක් තියෙන්නේ. 12යි m ගෙන් බෙදුවාම mට m කැපෙනවා 12ක් එනවා 12 වරක් 8 96යි. ඔය විදිහට එනවා. දැන් වල තියෙන පිළිතුර ගන්න සුළු කරලා ඉරෙන් යට 12යි m 28යි 9 එකතු කරලා 96ක් අඩු කරන්න. 28යි 9 කීයද? 37යි. 37න් 96ක් අඩු කරන්න. එතකොට ධන ඉරිනයිනේ. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා ලොකු එකේ ලකුණ දාන්න. 6න් 7ක් බෑ 16න් 7ක් 9යි. මෙතන 8යි 8න් 3ක් 5යි 59යි ඍණ 12යි m උඩ 59. නැත්තම් ඍණ 59 බෙදීම 12යි m. එහෙනම් මේක තමයි පිළිතුර විදිහට එන්නේ. ඔයාට දෙවෙනි ගාන. ඊට පස්සේ යමු තුන්වෙනි ගානට. ඒකේ පොදු හරය ගන්න යන්නේ. දැන් මේ සංඛ්‍යාවල හරය බැලුවම මෙතන තියෙන්නේ ප්‍රකාශනයක්. මම ඒකට වරහණක් දානවා. මේ ප්‍රකාශනයේ x ධන දෙක තියෙනකොට මේ දෙන්නම එක්කෙනෙක් විදිහට සලකන්නේ එක ප්‍රකාශනයක්. මේ x තනියෙන් මේ දෙන්නට පොදු සාධකයේ ගන්නකොට කුඩා පොදු ගුණාකාරය ගන්නකොට මෙයාගෙන් ගුණ කරලා අපිට ගන්න වෙන්නේ කීයද? x වාරයක් x ධන දෙක. මොකද x විතරක් අරන් මදි මෙයා ඉන්නවා. x ධන දෙක විතරක් අරන් බෑ යා ප්‍රකාශනයක්. ඒතකොට x ව මග ඇරෙනවා. දෙන්නටම පොදුවේ ගන්න නම් අපිට මේ දෙන්න ගුණිතේ ගන්න වෙන්නේ x වාරයක් x ධන දෙක. එතකොට මෙයා පොදු හරය විදිහට ගත්තාම මෙයාගෙන් මෙයා බෙදනකොට x වාරයක් x ධන දෙකෙන් x ධන දෙක බෙදුවාම x ධන දෙකට x ධන දෙක කැපිලා ගිහලා x ඉතුරු වෙනවා. x වරක් 9 9යි x කියලා එනවා. ධන x වාරයක් x ධන දෙක x ගෙන් බෙදනවා කියන්නේ x ට x කැපිලා යනවා. ඉතුරු වෙන්නේ x ධන දෙක. එයා එකෙන් ගුණ කරනවා කියන්නේ පිළිතුර ඇත්තටම x ධන දෙක කියලාමයි එන්නේ. මොකද එකෙන් නිගුණ වෙන්නේ. වෙන සංඛ්‍යාවකින් ගුණ වුණා නම් ඔයා පැත්තක ලියලා හරි මෙතෙන්ට පිළිතුර ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ ලවයේ 9x ට x එකතු කරලා 10x එනවා. ධන 2 ඉරෙන් යට x වාරයක් x ධන 2 කියලා එනවා. දැන් ඔයාලට හිතේ ගාන ඉවර වුණා කියලා. ඉවර වෙන්න විදිහක් නැහැ. මම ඔයාලට කිව්වා අනිවාර්යෙන් සෑම විටම බලන්න ලවයේ හරි හරයේ හරි තවදුරටත් පොදු සාධක වෙන් කළ හැකි කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවා නම් ඒක වෙන් කරන්නම වෙනවා. මම ඉස්සරහින් ලියන්න 10x ධන 2 කිව්වහම දෙන්නටම පොදුයි 2. එහෙනම් 2 කියන සංඛ්‍යාව පිටට ගත්තාම 10 දෙකෙන් බෙදුවාම 5යි 5යි x 2 දෙකෙන් බෙදුවාම 1යි ධන 1 වරහන ඉරෙන් යටට යනවා x වාරයක් x ධන 2 කියලා. මේක නම් මීට වඩා සුළු වෙන්නේ නැහැ. මොකද හරේ ලවේ උඩයට කැපෙන අය කවුරුත් නැහැ. එහෙනම් මේක තමයි අවසාන පිළිතුර. මෙතෙන්දී ඔයා තේරුම් ගත්තේ මොකද්ද? මෙන්න මේ දෙන්නයි ගුණිතේ ගත්තා පොදු සාධකයේ විදිහට. මෙන්න මෙතෙන්දී ලවයේ තවදුරටත් පොදු සාධක වෙන් කරන්න පුළුවන් නම් වෙන් කරනවා. මේ දෙන්නගේ ගුණිතය ගත්තා පොදු හරය විදිහට. ලවයේ තවදුරටත් පොදු සාධක වෙන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වෙන් කළා
පිළිතුර තියෙනවා. ඒක තමයි අපි ඉගෙන ගත්ත කොටස. දැන් 4ට යම් බලන්න. මේකේ හරය දිහා බැලුවම ඒ වර්ග ඍණ 4 අන්න මං කියපු જાතිය එක්කෙනෙක් ඉන්නවා. කවුද? ඒ ධන 3 යට මේ ඒ වර්ග ඍණ 4 කියන්නේ ළමයි ඒ වර්ග ඍණ 2 වර්ග කියලා ලියන්න පුළුවන්. වර්ග දෙකක අන්තරයක් ලියන්න පුළුවන්. ධන 1 යට ඒ ධන 2. දැන් මේ වර්ග දෙකක අන්තරයක් ලියපු ඕනම වෙලාවක ඒකේ සාධක දෙක වෙන්නේ එකක් ධන සංඛ්‍යාවක් අනික ඍණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඒ ධන 3 බෙදීම ඒ වර්ග ඍණ 2 වර්ග කියන්නේ ඒ ඍණ 2 වාරයක් ඒ ධන 2 කියන එක. ඊට පස්සේ ධන 1 යට ඒ ධන 2. දැන් මෙයාටත් උන වරහණක් දාගන්න. දැන් ඔයාලට මේ දෙක බලපු ගමන් පේන්න ගන්න ඕනි. පොදු හරය මොකද්ද? කුඩා පොදු ගුණාකාරය. ඒ ධන 2 මෙතන ඉන්නවා මෙතනත් ඉන්නවා. එහෙනම් ඒ ධන 2 ගන්න වෙනවා. ඒ ඍණ 2 මෙයාට ඉන්නවා මෙයාට නැති වුණාට ඒ ඍණ දෙකත් පොදු හරයට ගන්න වෙනවා. මොකද මේ දෙන්නම ඇතුළත් වුණොත් විතරයි මේක බෙදුවහම පස්සේ හරියට බෙදෙන්නේ. එහෙනම් මේකේ පොදු හරයට කුඩා පොදු ගුණාකාරයට ඒ ඍණ 2 වාරයක් ඒ ධන 2 කියන දෙන්නම එන්න ඕනේ. පොදු හරය විදිහට ඒ ඍණ 2 වාරයක් ඒ ධන 2 දෙන්නම එන්න ඕනේ දෙන්නම නියෝජනය වෙන්නේ. දැන් මේක පොදු හරය විදිහට ගත්තාම මෙයාගෙන් බෙදනවා කියන්නේ දෙන්නට දෙන්න කැපිලා උත්තරේ 1යි. එක්වරක් ඒ ධන 3 කියන්නේ ඒ ධන 3මයි. මේ ලකුණ ධන යා මෙතෙන්ට දානවා. මේ වරහන් දෙක මෙයාගෙන් බෙදනකොට ඒ ධන දෙකට ඒ ධන දෙක කැපිලා යනවනේ. ඉතුරු වෙන්නේ ඒ ඍණ දෙක. අන්නේ ඒ ඍණ දෙක එකෙන් ගුණ කරනවා කියන්නේ ඒ ඍණ දෙකම තමයි. එකෙන් ගුණ කරපු නිසා වෙන සංඛ්‍යාවකින් ගුණ කරන එක ගුණ කරලා පිළිතුර දාන්න ඕනේ. දැන් ඒට ඒ එකතු කරාම 2යි ධන 3යි ඍණ 2යි කියන්නේ පිළිතුර ධන 1යි. ඉරෙන් යට ඒ ඍණ 2 වාරයක් ඒ ධන 2 මේක මීට වඩා සුළු වෙන්නේ නැහැ. හේතුව තමයි ලවයේ තවදුරටත් පොදු සාධක ගන්න බැහැ. හරයේ ඒ ඍණ 2 වාරයක් ඒ ධන 2 ලවයේ 2යි ඒ ධන 1. ඔන්න අවසාන පිළිතුර. ඊට පස්සේ අපි යමු මෙන්න මේ 5 වෙනි ගානට. ඒකෙත් විශේෂ කාරණයක් තියෙනවා. මෙන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තියෙනවා. ඒක දැකපු ගමන් සාධක ගන්න. එච්චරයි මේකේ තියෙන්නේ. 1 යට මේ x වර්ග ඍණ 9x ධන 20 මේකේ සාධක වෙන් කරද්දි මෙතන තියෙන ධන 1 ධන 1 වරක් ධන 20 කියන්නේ ධන 20. ඒ ධන 20 සාධක දෙකක් ලියවෙන්න ඕනේ සුළු කරාම ඍණ 9ක් එන්න ඕනේ. මේ මැද පදේ එන්න ඕනේ. එහෙනම් සාධක ලියාගෙන යන්න. 1 වරක් 20 දෙවරක් 10 හතර වරක් 5 පස් වරක් 4 ගත්තත් එකයි. දැන් ධන 20ක් හැදෙන්නත් ඕනේ. ඒ දෙක එකතු කරාම ඍණ වෙන්නත් ඕනිනේ. එහෙනම් මතක තියාගන්න ධන 20ක් එනනම් සාධක දෙක ගුණ කරාම ධන 20 එන්න නම් එක්ක දෙන්නම ධන වෙන්න ඕනේ එක්ක දෙන්නම ඍණ වෙන්න ඕනේ. දෙන්නම ඍණ විය යුතුයි. ඇයි ඒ? මැද පදේ ඍණ 9ක් එන්න නම් මේ දෙන්නම ඍණ වෙන්න ඕනේ නේද? එහෙම වුණොත් මෙතන ධන 20 එන්නේ ගුණ කරාම. එහෙනම් මේවට ඍණ දාගෙන යන්න වෙනවා ඔයාට. දාගෙන යද්දි හරියට පිළිතුර එන්නේ ඍණ 4 වරක් ඍණ 5 ගත්තොත් ධන 20 එනවා. ඍණයි ධන 4 වරක් 5 20යි. ඍණ 4යි ධන ඍණ 4යි ඍණ 5යි එකතු කරාම ඍණ 9ක් එනවා. අන්න මැද පදේ එනවා. එහෙනම් ඔයාට මෙන්න මේ සංඛ්‍යා දෙක තමයි සාධක දෙක විදිහට ගන්න වෙන්නේ වර්ග පදයේ සංගුණකය එක නිසා. ඒ නිසා මම එකපාරෙන් ලියනවා සාධක දෙක x ඍණ 4 වාරයක් x ඍණ 5. අර සාධක දෙක තමයි මෙතන සාධක දෙක විදිහට එන්නේ. ඍණ 1 යට ධන 1 වරක් ධන 30 ධන 30යි ධන 30යි සාධක ලියාගෙන යනකොට ඍණ 11ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි සාධක ටික ලිව්වොත් එන්නේ 1 වරක් 30 දෙවරක් 15 තුන් වරක් 10 ඊට පස්සේ තව ලියන්න ගත්තොත් 6 වරක් 5 එනවා 5 වරක් 6 ඕනේ. ඔය ටික ලියාගෙන යනකොට මේ ಗುಣ කරාම ධන 30ක් වෙන්න ඕනේ එකතු කරාම ඍණ 11ක් වෙන්න නම් සාධක දෙක එන්නේ මෙන්න මේ දෙන්න. ඒ දෙන්නම ඍණ වෙන්න ඕනේ. ඇයි ඒ? ඍණ වරක් ඍණ ධන 6 වරක් 5 30. ඍණ 6යි ඍණ 5යි ඍණ 11ක් එනවා. එහෙනම් මෙන්න මේ දෙන්න නේද ගන්න වෙන්නේ. මේ දෙන්න ගන්නකොට වර්ගපදයේ සංගුණක එකවන නිසා මම සාධක දෙක මේ දෙක විදිහටම ගන්නවා වෙනසක් වෙන්නේ නැහැ. x ඍණ 6 වාරයක් x ඍණ 5 කියලා එනවා. දැන් මේක ගත්තට පස්සේ මේ වරහන් දෙක දිහා බලලා x ඍණ 4 වාරයක් x ඍණ 5 x ඍණ 6 වාරයක් x ඍණ 5 මේ දෙන්නගෙම x ඍණ 5 ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම x ඍණ 5ක් ගන්න වෙනවා පොදු හරයට.
x ඍණ 4 මෙයාගේ හිටියට මෙයාගේ නෑ කියන්නේ එයාවත් ගන්න වෙනවා. මොකද මෙයාගෙන් බෙදනකොට හරියට බෙදෙන්න නම් මේ x ඍණ 4ත් මෙයාගේ පොදු හරේ ඉන්න ඕනේ. x ඍණ 5 ගත්තා x ඍණ 6 එක්කෙනෙක් හිටියට එයාත් මේ ගුණිතයට එන්න ඕනේ පොදු හරය වෙනුවට. එහෙනම් මේ වෙනස් ජාතිය තුන් දෙනා තමයි ගුණිතයක් විදිහට පොදු හරයට ආවේ. මෙයාගෙන් මෙයා බෙදලා එන සංඛ්‍යාව උඩින් ගුණ කරන්නයි තියෙන්නේ. සුළුකම් බලන්න. x ඍණ 5 වාරයක් x ඍණ 4 වාරයක් x ඍණ 6 මෙයාගෙන් බෙදනවා කියන්නේ x ඍණ 4 වාරයක් x ඍණ 5 මෙතනින් අඩු වෙන්න ඕනේ. x ඍණ 4 වාරයක් x ඍණ 5 ගෙන මේ දෙන්න කැපිලා ගියාම x ඍණ 6ක් ඉතුරු වෙනවා. එයා එකෙන් ගුණ කරනවා කියන්නේ x ඍණ 6යි. පිටුර එකෙන් ගුණ වුනේ. දැන් මේ ඍණ ලකුණ තමයි මම මේ දාන්නේ. දැන් මේ සෙට් එකෙන් බෙදනකොට x ඍණ 6 x ඍණ 6ට කැපෙනවා. x ඍණ 5 x ඍණ 5ට කැපෙනවා. ඉතුරු වෙන x ඍණ 4 එයා එකෙන් ගුණ කරනවා කියන්නේ ගුණ වෙන්නේ මොන එකෙන්ද? ඍණ එකෙන්නේ. මම මේ ලකුණ නොදා ඉන්න. ඍණ එකෙන් තමයි ගුණ වෙන්නේ මෙන්න මේ x ඍණ 4. මොකද වෙන්නේ බලන්න. ඍණ 1 වරක් x ඍණ x. ඒක ප්‍රශ්නයක් නේ. ඍණ 1 වරක් ඍණ 4 ධන 4යි. ලකුණු හරියට දාගන්න ඕනේ. ඒ නිසා තමයි මම එහෙම කරේ. දැන් මෙතන ධන උනේ ඇයි? මෙයා ඍණ 4 ගුණ වෙන්නේ ඍණ 1කින්. මේකේ පිළිතුර විදිහට මම මෙතන ලියන්නම්. x ට x කැපෙනවා ධන x ඍණ x. එතකොට x නැති වෙනවා. ඍණ 6 ධන 4 කියන්නේ පිළිතුර ඍණ 2යි. ඉතින් යටට මේ සෙට් එක එනවා x ඍණ 5 වාරයක් x ඍණ 4 වාරයක් x ඍණ 6. මේක තමයි අවසාන පිළිතුර විදිහට එන්නේ. ඔයා තේරුම් ගන්න ඕනේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් දැක්කොත් සාධක ගන්නෙ කොහොමද? මේ වගේ ප්‍රකාශන එක්ක ගුණිතයක් තිබුණොත් පොදු හරය ගන්නෙ කොහොමද? වර්ග දෙකක අන්තරේ සාධක ලියන්න පුළුවන් නම් ලියලා සාධක ගන්නෙ කොහොමද? ඊට පස්සේ පොදු සාධක දැක්කොත් කොහේ හරි පොදු සාධක පිටට ගන්නෙ කොහොමද? ඔන්න ඔය ටික තමයි මේකෙදි අල්ල ගන්න ඕනේ විශේෂ කරුණු ටික. ඊට පස්සේ අපේ VG භාග ගුණ කිරීමේ කොටසට යන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටස මතක් කරගත්තා. අපේ අදාළ කොටසට දැන් යමු. දැන් අපි එන්නේ අපේ 11 පාඩමේ අපිට අදාළ පුංචි කොටසට. ඒකේ අනුමාත්‍රිකාවක් විදිහට මෙහෙම දාගමු. VG භාග ගුණ කිරීම තමයි අපේ පළවෙනි පුංචි මාතෘකාව විදිහට මේක කතා කරන්නේ. මේකේ ගොඩක් දේවල් නැහැ. පුංචි පුංචි ගණන් ටිකක් හැදුවා. ඒ කොටස එතනින් ඉවර වෙනවා. අපි එහෙනම් ඉක්මනට ගණන් ටික සාකච්ඡා කරමු බලන්න. මෙන්න මේ ගණන් 6 සාකච්ඡා කරනකොට මේ VG භාග ගුණ කිරීමේ ඇත්තටම ඇති දෙයක් නැහැ කියලා වාට තේරෙන්න ගන්නවා. එහෙනම් අපි සරල ගානක් තියෙනවා පළවෙනි ගාන. ඒක හදාගෙන යමු. මේ තියෙන VG භාග දෙකක් ගුණ කරන්න. ගුණ කරනකොට බය නැතුව හරේ ලවේ පොදු සාධක තියෙනවා නම් එහෙම නැත්නම් බෙදෙන සංඛ්‍යා තියෙනවා නම් ඒවා බෙදාගෙන ඉවර කරගන්න. එහෙම නැත්නම් කපලා අයින් කරගන්න. අපි සරලව දන්නවා මේ හරේ ලවේ බෙදෙනවා කියන්නේ උඩයට කපන්න පුළුවන් කියන එකනේ. ඒ කියන්නේ මේ 2ට 2 1යි 4ට 2 2යි කියලා කපන්න පුළුවන් ගුණිතයෙන් සම්බන්ධ වෙන නිසා. ඊට පස්සේ මේ 5ට 5 1යි 10ට 5 2යි කියලා කපන්න පුළුවන් ගුණිතයෙන් සම්බන්ධ වෙන නිසා. ඊට පස්සේ මේ 2ට 2 1යි මේ 2ට 2 1යි කියලා කැපුවට පස්සේ අන්තිමට 1 වරක් 1 1යි x වරක් x වර්ගය කියලා ඉතුරුනේ. මොකද මේ x ට x කපන්න එහෙම බෑ. මොකද දෙන්නම ඉන්නේ හරයි. එතකොට ඔයාලට පිළිතුරක් එනවා 1යට x වර්ග. නැත්නම් x වර්ගයෙන් 1 කියලා. මේක තමයි ඔයාගේ අවසාන පිළිතුර. උඩයට කැපෙනවා නම් කපන්න ගුණිතයක් තියෙන නිසා. මෙතනත් ඒ විදිහට ගුණිතයක් තියෙන 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි y ට 1යි මේ y ට කැපිලා යනවා. මෙතන 4ට 4 1යි 8ට 4 ඒවා 2යි කියලා කැපෙනවා. මේ 2ට 1යි මේ 2ට 1යි කියලා කැපෙනවා. මේ y ට මෙතනින් y එකක් කපලා දැම්ම හැකි. තව y එකක් ඉතුරු වෙනවා. අන්තිමට හරයේ සියලු සංඛ්‍යා කැපිලා ගියා. ලවේ ඉතුරු වෙනවා y වරක් x xy. y වරක් x yx එහෙම නැත්නම් xy. අන්තිමට ඉතුරුනේ එච්චරයි. ඉතින් යට ඉන්නේ එක. හරයේ එක අපි දැමීම අනිවාර්ය නැහැ. මේකෙදී 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි කියලා කැපුව හැකි. මේ n ට මේ n කැපුව හැකි. ගුණිතේ තියෙන්නේ 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි කියලා කැපුව හැකි. මේ 2ට 1යි මේ 2ට 1යි කියලා කැපුව හැකි. මේ x ට මෙතන x ඝනයක් තියෙනවා. එතනින් ඝණයෙන් එකක් ගියාම තව x වර්ගයක් ඉතුරු වෙනවා. මෙතන y වර්ගයක් තියෙනවා. මෙතන y එකයි තියෙන්නේ. ඒ කියන්නේ y එකට මෙතනින් එකක් කැපුවාම තව එකක් ඉතුරුයි. දැන් m වරක් x වර්ග m වරක් x වර්ග කියන්නේ mx වර්ග. ඉතින් යට y ඉන්නවා එච්චරයි. m වරක් x වර්ග mx වර්ග යට y ඉන්නවා එච්චරයි. අනිත් ටික කැපිලා සුළුලා ගියා. දැන් මෙහෙම කපලා අයින් කරන්නේ බය නැතුව මේවා VG පද තියෙන්නේ කිසිම තැනක පොදු සාධක වෙන් කරන්න
වර්ග දෙක අන්තරේ සාධක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ආවේ නැහැ. එහෙම ආවොත් ඒවැ සාධක වෙන් කළා මිසක් වාට ගානට යන්න බෑ. දැන් මෙතන මේ x ධන 1 කියන්නේ ළමයි ප්‍රකාශනයක්. ඕන වරහණක් දාගන්න. ඒ කියන්නේ මෙයත් ප්‍රකාශනයක්. එහෙම දාගත්තට පස්සේ මේගොල්ලෝ ගුණිතයෙන් සම්බන්ධ වෙනවා කියන්නේ x ධන 1 උඩක් ඉන්නවා යටක් ඉන්නවා කියන්නේ මේ වරහණට වරහණ කපන්න පුළුවන්. මේ ප්‍රකාශනයට ප්‍රකාශනයම කපන්න පුළුවන්. කියන්නේ x ධන 1 x ධන 1කින් බෙදුනහම උත්තරේ 1යි. කපලා අයින් කරන්න පුළුවන්. දෙකට දෙකේව 1යි යටට දෙකේව 4යි කියලා ගැපුවා. පස්සේ උඩ ඉතුරු වෙන්නේ 1යි x විතරයි යට ඉතුරු වෙන්නේ 4 විතරයි. x යට 4. මෙතෙන්ට ගියහම ටට්ටක් ගාලා උඩට කපන්න දඟලන්න එපා. මොකද දැකපු ගමන් මේකේ ලවයි මේ 3යි a ඍණ 6 කියන කෙනාට පොදු සාධකයක් තියෙනවා. දෙන්නටම 3 පොදුයි. පොදු සංඛ්‍යාව. 3 පිටට ගත්තට පස්සේ ඉතුරු වෙන්නේ a 6 3ෙන් බෙදුනහම 2යි ඍණ 2. ඉරෙන් යට 2යි a ඉන්නවා ගුණ කිරීම a බෙදීම a ඍණ 2. මම මෙයාට වරහණක් දානවා මෙයා ප්‍රකාශනයක් නිසා. දැන් මේ ගුණිතයෙන් සම්බන්ධ වන ඕනම කෙනෙක් උඩයට සමානයි ඉන්නවනම් කපලා අයින් කරන්න බෙදෙන අය ඉන්නවනම් බෙදන්න. a ඍණ 2ට a ඍණ 2 කපලා දාන්න පුළුවන් පොදුයි. මෙතන a ට මෙතන a කපන්න පුළුවන්. ඉතුරු වෙන්නේ 3 වරක් 1 3යි ඉරෙන් යට 2යි. 3 බෙදීම 2. මේක මේ විදිහට තියන්න ඕන මිශ්‍ර සංඛ්‍යා කරන්න 1යි 2කින් 1 කියලා. ඒත් මේ සංඛ්‍යාවත් ඉවරයි. දැන් 6ට යම් බලන්න. 6 මේක දැකපු ගමන් ඔයාලට තේරෙනවනේ මේකේ පොදු සාධක තියෙනවා ලවයේ ඉන්න ප්‍රකාශනේ 5යි x වර්ග y ඍණ 10යි xy වර්ග. මොකද පොදු සාධකී 5 පොදුයි. මෙයා බෙදෙනවා මෙයා බෙදෙනවා. x වර්ග තිබුණාට මෙයාගේ x එකයි තියෙන්නේ. එහෙනම් x වර්ගයක් ගන්න බෑ x එකයි ගන්න පුළුවන්. 5යි x ව ගත්ත හැකි පිටට. y ඉන්නවා y වර්ග ඉන්නවා. y වර්ගයක් ගන්න බෑ මෙයාට වර්ගයක් නැති නිසා එක y කෙනෙක් නම් ගත්ත හැකි. එහෙනම් පිටට ගත්තාම වරහණ ඇතුළට යනවා 5ට 5 1යි බෙදිලා යනවා x වර්ගයට x ගියහම පස්සේ තව x එකක් ඉතුරුයි y ට y ගියහම පස්සේ y නැති වෙන්න ඕනි. එහෙනම් ඉතුරු වෙන්නේ මේ 5යි x වර්ග y 5යි xy ගෙන් බෙදුවාම 5ට 5 කැපෙනවා y ට y කැපෙනවා x වර්ගෙන් x එකක් ගියහම තව x එකයි ඉතුරු. එහෙනම් ඒක විතරයි ඇතුළට යන්නේ. ඍණ 10 5න් බෙදුවාම 2යි x ගෙන් බෙදුවාම x නැති වෙන්න ඕනි. y වර්ගයේ y ගෙන් බෙදුවාම තව y එකක් ඉතුරු වෙනවා. මෙන්න පොදු සාධක පිටට ගත්තාම වෙනදී. ඉතින් යට 5 ගුණ කිරීම 2 යට xy. දැන් ඔයාලට තියෙන්නේ උඩ යට කැපෙනවා නම් කපන්න නැත්තම් කපන්න බෑ. කැපෙනවද බලන්න. 5ට 5 ඒවා 1යි 5ට 5 ඒවා 1යි කැපෙනවා. මේ xy ට 1යි මේ xy ට 1යි කියලා දෙන්නම කැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? මෙන්න මේ x ඍණ 2y දෙකෙන් ගුණ වෙනවා කියන්නේ මේ වරහණ දෙවාරයක් x ඍණ 2y තමයි අවසාන පිළිතුරු විදියට ඔයාට ලැබෙන්නේ. බලන්න මෙන්න මේ සරල ගණන් 6 තේරුණාද කියලා. තව අපි ගණන් 3ක් 4ක් කරමු. එතකොට මේ ගුණ කිරීමේ කොටස ඔයාට ප්‍රමාණවත්. මෙන්න තව ගණන් 4ක් අච්චු පොතෙන් ගත්තේ මේ 4 සාකච්ඡා කරා කියන්නේ ඔයාට වීජ්‍ය භාග ගුණ කිරීම කියන එක අනිවාර්යෙන් පැහැදිලිව තේරෙන්න ඕනේ. මොකද මේකේ මහ ලොකු කතාවක් නෙමෙයි තියෙන්නේ. හරයේ හෝ ලවයේ පොදු සාධක වෙන් කරන්න පුළුවන් කෙනෙක් දැක්කොත් එහෙම නැත්නම් සාධක වෙන් කළ හැකි කෙනෙක් දැක්කොත් එයාගේ සාධක වෙන් කළා තමයි ගාන පටන් ගන්න ඕනේ. ඒක තමයි මේකේ ඇත්තම කතාව. දැන් මේක දැක්කම x වර්ග ගුණ කිරීම 4y වර්ග ධන 10 2y ධන 5 3x. මේකේ මෙන්න මෙයාගේ නම් පොදු සාධකයක් වෙනවා. මොකද දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ලියා ගන්නවා x වර්ග යට 2y ධන 5 ගුණ කිරීම මෙයාගේ පොදු සාධකයේ දෙක විදිහට ගත්තොත් 4 දෙකෙන් බෙදුවාම 2යි. කියන්නේ පොදු සාධකයේ දෙක ගත්තොත් දෙවාරයක් 4යි y වර්ග දෙකෙන් බෙදුවාම 2යි y වර්ග ධන 10 දෙකෙන් බෙදුවාම 5යි. ඉතින් යට 3යි x. කොහොමනේ? දැන් උඩට කැපෙනවා නම් කපන්න පුළුවන්. මෙතන මේ 2y ධන 5. දැන් මේ 2y ධන 5ට මේක කපන්න දෙන්න එපා. ඇයි ඒ? මේක 2y වර්ග ධන 5. මේක 2y ධන 5. ඒකට එක කපන්න දෙන්න බෑ. එහෙනම් මේ x ට මෙතනින් එකක් කපලා x එකක් ඉතුරු කරන්න පුළුවන්. ඕටෝඩා මේක සුළු වෙන්නේ නැහැ. එහෙනම් x වාරයක් 2 කියන්නේ 2x. ඒ වාරයක් 2y වර්ග ධන 5 කියන්නේ ආ වරහණ ඇතුළට යනවා. ඉතින් යට 3 ඉන්නවා 3 වාරයක් 2y ධන 5. මෙන්න පිළිතුර. මේක මිටුට අසුළු වෙන්නේ නැත්තේ ඇයි? මෙයා 2y ධන 5ක් මෙයා 2y වර්ග ධන 5ක්. එතකොට එහෙම කපලා අයින් කරන්න බෑ. මොකද මෙයා 2y ධන 5ක් වුණා නම් බය නැතුව කපන්න පුළුවන්. එහෙනම් මේක මෙතනින්
නතර වෙනවා. අපි යමු 8 වෙනි ගානට. m වර්ග ඍණ 4 දැකපු ගමන් ඔයාට මේක තේරෙන්න ඕනි මේ m වර්ග ඍණ 4 කියන්නේ m වර්ග 2 වර්ග කියලා ලියන්න පුළුවන්. කියන්නේ වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරේ සාධක දෙක තමයි එකක් m ඍණ 2 වාරයක් අනික m ධන 2. ඔක තමයි වර්ග දෙකක අන්තරේ සාධක දෙක. එතකොට මේක වෙනුවට ඔයාලට මින් ඉස්සරහට m ඍණ 2 වාරයක් m ධන 2 ලියන්න පුළුවන්. ඒක මම එකපාරෙන් ලියලා ගන්නවා m ඍණ 2 වාරයක් m ධන 2. ඉතින් යට ඉන්නේ m ධන 1. ඒකටත් මම වරහණක් දා ගන්නවා. ಗುಣ කිරීම මේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. m වර්ග ධන 2යි m ධන 1 කියන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මෙයාගේ සාධක වෙන් කරගත්තා නම් වැඩේ ඉවරයි. එහෙනම් ඒක වෙන් කරගන්නකම් මම හරියට දා ගන්නවා m ධන 2 වරහණක් එක්ක. මොකද ප්‍රකාශනයක් ඉඳ මෙන්න මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක ධන 1 වරක් ධන 1 ධන 1යි ධන 1 සාධක දෙකක් ධන දෙකක් වෙන්නේ නෑ 1 වරක් 1 ධන 1 වරක් ධන 1. එතකොට m වර්ගයේ සංගුණකයක් සංඛ්‍යාවක් විදිහට නැති නිසා ධන 1 විතරක් තියෙන නිසා මේ දෙකම ගත්ත හැකි සාධක දෙක විදිහට එතකොට ලියවෙන්නේ m ධන 1 වාරයක් m ධන 1 කියලා. දෙන්නම m ධන 1 වාරයක් m ධන 1. එහෙම නැත්නම් m ධන 1 සම්පූර්ණ වර්ගය. එහෙම නැත්නම් ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතන විදිහට මොනවා මේක තියන්නත් පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ m ධන 1කට මෙතන එකක් කපලා අයින් කරන්න පුළුවන්. මේ m ධන 2ට මෙතන m ධන 2ක් කපලා අයින් කරන්න පුළුවන්. ඉතුරු වෙන කට්ටිය m ඍණ 2 වාරයක් m ධන 1. m ඍණ 2 වාරයක් m ධන 1. ඔය දෙන්න තමයි පිළිතුරු විදිහට එන්නේ. මේක සුළු කළා ආයෙත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ගන්න ඕනේ නැහැ. මොකද මේක තමයි අවසාන පිළිතුර. හරේ කවුරුත් නැහැ. ඔක්කොම කැපිලා ගියා. ලවයේ m ඍණ 2 ඉතුරුනා m ධන 1 ඉතුරුනා. ඒ දෙන්නයි ගුණිතේ. මේක තමයි අවසාන පිළිතුර. ඔන්න 8ත් ඉවරයි. අපි යමු 9 වෙනි ගානට. අලුත් දේවල් නෑ ළමයි. මේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන, මේ තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්, මේ තියෙන වර්ග දෙකක අන්තරයක්. ඒ කොහොමද? මේ ඍණ 1නේ. 1 ලියන්න පුළුවන් 1 වර්ග කියලා. x වර්ග ඍණ 9. 9 ලියන්න පුළුවන් 3 වර්ග කියලා. එතකොට මම ඒවා අරම්ම මෙතන ලියනවා. මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක මොනවද? 1 වරක් ධන 6 ධන 6යි. ධන 6 සාධක එන්න ඕනේ ඍණ 5ක් එන්න. ඒ කොහොමද? ඍණ 3 වරක් ඍණ 2 ගන්න. ඍණයි ඍණයි ධන 3 වරක් 2 6යි. අන්න 6 එනවා. ඍණ 2යි ඍණ 3යි ඍණ 2යි එකතු කරාම ඍණ 5 එනවා. දැන් සාධක දෙක වෙන්නේ ඍණ 3 ඍණ 2 කියන එක. දැන් මම ලියනවා x ඍණ 3 වාරය x ඍණ 2 එකපාරින්ම ලිව්වා. දැන් මේක x වර්ග ඍණ 1 වර්ග කියලා ලිව්වට මේකට හානියක් වෙන්නේ නැහැ. එකම එනවා. එහෙනම් x ඍණ 1 x වර්ග ඍණ 1 වර්ග කියන්නේ x ඍණ 1 වාරයක් x ධන 1 x ඍණ 1 වාරයක් x ධන 1 කියන සාධක දෙක වර්ග දෙක අතරේ සාධක ගුණ කිරීම. මෙතන තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් ධන 1 වරක් ඍණ 3 ඍණ 3යි ඍණ 3 සාධක දෙකක් අරගන්න ඕනේ. සුළු කරාම ඍණ දෙකක් එන්න ඕනේ. එහෙනම් ඍණ 3 වරක් ධන 1 නේද? ඍණ 3 වරක් ධන 1 ඍණ 3යි ඍණ 3ට ධන 1 එකතු කරාම ඍණ දෙකක් එනවා. එහෙනම් වර්ගපදයේ සංගුණක එක වන නිසා මම සාධක දෙක විදිහට මේ දෙකම ගන්නවා එකපාරෙන්ම. x ඍණ 3 වාරයක් x ධන 1 ඉරෙන් යට වර්ග දෙකක අතරේ සාධක ලියන්න පුළුවන්. මොකද x වර්ගය ඍණ මෙයා 3 වර්ග කියලා ලියන්න පුළුවන් 9. ඒතර x ඍණ 3 වාරයක් x ධන 3. ඔන්න සාධක දෙක. ඊට පස්සේ වань තියෙන උඩයට කැපෙනවා නම් කපන්න නැත්නම් සුළු කරලා දාන්න. බලන්න x ඍණ 3 x ධන 3. x ඍණ 3 මෙතන තියෙනවා. මෙතන කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන x ධන 1ක් තියෙනවා. මෙතන x ධන 1කට කපලා දාන්න පුළුවන්. x ඍණ 2කට කපන්න කෙනෙක් නැහැ. x ඍණ 1ට කපන්න කෙනෙක් නැහැ. x ඍණ 3යි x ධන 3යි කපන්න බෑ. එහෙනම් ඔයාලට අවසානයේ කරන්න වෙන්නේ මේ වරහණයි මේ වරහණයි ලියන්න වෙනවා. x ඍණ 2 වාරයක් x ඍණ 3 කියලා. ඉතින් යට x ඍණ 1 වාරයක් x ධන 3 කියලා ලියන්න වෙනවා. ඔකට වඩා මේක සුළු වෙන්නේ නැහැ. මේක තමයි අවසාන පිළිතුර. කැපෙන ටික කැපුවා, නොකැපෙන ටික ඒ විදිහටම තිබ්බා. එහෙනම් අපි අවසාන ගානට යමු. ගුණ කිරීම යටතේ තියෙන දැකපු ගමන් a වර්ග ඍණ b වර්ග කියන්නේ වර්ග දෙකක අන්තරයක්. a ඍණ b වාරයක් a ධන b.
ඉරෙන් යට තියෙන්නේ මොකද්ද? A වර්ග ඍණ 2යි AB ධන B වර්ග. මොකක් සුළු වෙලා වගේද පේන්නේ? මේවා 10 ඉඳලානේ ආවේ. 11 දී මම කලින් පාඩමේදී කිව්වා මේ මොකක් සුළු වුණාමද මේක එන්නේ? ද්විපද ප්‍රකාශනයක වර්ගායති සුළු වුණාමයි මේ පළවෙනි පදයේ වර්ගය, පද දෙකේ ගුණිතයේ දෙගුණය, දෙවන පදයේ වර්ගය අරන් තමයි මේ පද තුන ඇවිල්ලා තියෙන්නේ. මේ පද තුන එන්න කලින් කොහොමද වරහන් ඇතුලේ තියෙන්නේ නැත්තේ? කොහොමද තියෙන්නේ නැත්තේ? A වර්ගය පළමු පදයේ වර්ගය එහෙනම් A. පද දෙකේ ගුණිතයේ දෙගුණය තමයි ඍණ 2යි AB කියන්නේ. දෙවන පදයේ වර්ගය තමයි B වර්ගය කියන්නේ. එහෙනම් ඒ කියන්නේ B කියන කෙනත් මෙතන ඉන්න ඇති වර්ගයක් විදියට. ලකුණ කොහොමද තීරණය කරන්නේ? මැද පදයේ ලකුණ ඍණ එන්න නම් අනිවාර්යයෙන්ම මෙයා ඍණ වෙන්න ඕනේ නේද? ඇයි? පද දෙකේ ගුණිතය AB ධනයි ඍණයි ඍණ AB දෙකෙන් ගුණ කරාම ඍණ 2යි AB. එහෙනම් එක්කෙනෙක් ඍණ වෙන්න ඕනේ. A ඍණ B සම්පූර්ණ වර්ගය කියලා එනවා. ගුණ කිරීම. 2යි A ඍණ 2යි B දැක්කහම දෙන්නටම පොදුයි 2. එයා පිටට ගත්තාම A ඍණ B. ඉතින් යට A වර්ග ධන AB දැක්කහම ඒ දෙන්නට පොදු A. එතකොට A ධන B කියලා යනවා. දැන් ඔයාලට පේන්න ඕනේ මේ A ධන Bට මේ A ධන B කපන්න පුළුවන්. මේ A ඍණ B එක වරහනකට මෙතනින් එක වරහනක් කැපුවගෙන තව එකයි ඉතුරු. මෙතන A ඍණ Bට මේ A ඍණ B කපන්න පුළුවන්. A ඍණ Bට A ඍණ B කපන්න පුළුවන්. ඉතුරු වෙන්නේ 2 යට A. ඉතුරු වෙන්නේ 2 යට A කියන එක පමණයි. සියලුම වරහන් උඩයට කැපිලා ගියා. එහෙනම් ඔන්න ගණන් 10ක් කතා කරනකොට ඔයාලට මේ VG භාග ගුණ කිරීම කියන කොටස ඔලුවට යන්න ඕනේ. මේ තියෙන අපේ පාඩමේ අන්තිම සරල මාතෘකාව. මොකක්ද දන්නවද? VG භාගයක් තවත් VG භාගයකින් බෙදීම. මේකට මහා ලොකු කරුණු ටිකක් එකතු වෙන්නේ නැහැ. මෙන්න මේක තේරුණා නම් මේ ගණන් ටික ඔයා එකින්ම හදනවා. ඔයාට තේරුණාද VG භාග ගුණ කරනකොට අපි මොනවද කරේ කියලා? අන්න ඒක තේරුණා නම් ඒවාම තමයි VG භාගයක් තවත් VG භාගයකින් බෙදනකොට එන්නේ. වෙනසකට තියෙන්නේ මෙන්න මේ බෙදීමේ ලකුණ විතරයි. මේ බෙදීමේ ලකුණ වෙනුවට ගුණ කිරීමක් වෙන්න නම් ඔයා මේ ටික අර කලින් ගණන් ටික වගේම සුළු කරගෙන යනවා. එහෙනම් මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න බෙදීම අයින් කරලා මේක ගුණ කිරීමක් කරන කතාව. එතකොට මොකද්ද වෙන්නේ කියලා කිව්වනම් ඔයාලට මේ පාඩම මෙතනින් ඉවර කරගන්න පුළුවන්. මෙන්න බලාගන්න. මේ පහ බෙදීම x බෙදන්න තියෙන්නේ 10 බෙදීම x ගෙන්නේ. මේ බෙදීමේ ලකුණත් එක්කනේ වැඩේ බැරි. මේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් බවට පත් කරන්න පුළුවන් ඕනම වෙලාවක. හැබැයි දකුණු පැත්තේ ඉන්න කෙනා පරස්පර වෙන්න ඕන. ඔයා මේ බෙදීම බලෙන් ගුණ කිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම දකුණු පැත්තේ ඉන්න භාගය පරස්පර වෙන්න ඕනේ. කියන්නේ උඩයට මාරු වෙන්න ඕනේ. හරය ලවය මාරු වෙන්න ඕනේ. එහෙනම් x උඩට යනවා පහළට 10 එනවා. අන්න පරස්පර වුණා. නැත්තම් පහ බෙදීම x බෙදීම ගුණ කිරීම කරනකොට 10 බෙදීම x කියන කෙනාගේ ගුණ්‍ය ප්‍රතිලෝමය ගන්න ඕනේ. ඒකනේ කතාව. ඒ කියන්නේ මෙයාගේ උඩයට මාරු කරලා ගන්න කියන එක තමයි සරල සිංහලෙන් කිව්වොත්. එතකොට මේ සරල VG භාග දෙකක් ගුණ කිරීම අන්න කලින් විදිහම එකක් එනවා. ඔච්චරනේ තියෙන්නේ. ඒ වගේ තියෙන හැම භාගයකම අතර ඉන්න බෙදීම ගුණ කිරීමක් බවට බලහත්කාරයෙන් පත් කරනකොට මෙන්න මේ දකුණු පැත්තේ ඉන්න VG භාග පරස්පර කරන්නේ. හැබැයි අර එතනින් එහාට යන ගුණිත නීති ටික අර සරල භාග දැක්කහම පොදු සාධක ගන්න එක, වර්ග දෙක අන්තරයේ සාධක, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක ගන්න එක ඒකේ විදිහම තමයි. ඊට පස්සේ ගණන් ටික සුළු කරන්න තියෙන්නේ. දැන් බලන්න x ට x කපන්න 5ට 1යි 10ට 2යි පිළිතුර දෙකෙන් 1යි. මෙතන මොකද්ද කරන්නේ? 2යි a ඍණ 4 දැකපු ගමන් පොදු සාධකයේ 2 වරහන් ඇතුළට යන්නේ a ඍණ 2 කියලා. ඉතින් යට 2යි a. මේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරන්න මේ දෙන්න පරස්පර කරන්න 3 යට a ඍණ 2 කියලා එනවා. දැන් මේකට ඕන වරහනක් දාගන්න ප්‍රකාශනයක් නිසා මේ a ඍණ 2ට a ඍණ 2 කපන්න පුළුවන්. මේ 2ට 1යි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ ඉරෙන් උඩ 3 ඉරෙන් යට a. 3 බෙදීම a. ඊට පස්සේ මෙතෙන්ට යනවා තුන්වෙනි ගානට. මෙයාගේ පොදු සාධකයක් පේන්න තියෙනවා x වර්ග 4x කොහොම x පොදුයි x වාරයක් x ධන 4 කියලා එනවා. මොකද x වර්ගය x කින් බෙදුනම තව x එකක් ඉතුරුයි. 4යි x කින් බෙදුනම 4 ඉතුරුයි. ඉරෙන් යට 3යි y. ඔයා මේ බෙදීම ගුණ කිරීමක් කරනකොට පරස්පර වෙනවා. ඒ කියන්නේ ගුණ කිරීම 12යි y වර්ග උඩට එනවා. මේ x වර්ග ඍණ 16 යටට යනවා.
දැන් ඔයා දන්නවා x වර්ග ඍණ 16 කියන්නේ x වර්ග ඍණ 4 වර්ගය. 16 කියන්නේ 4 වර්ග කියලා ලිව්වෑනේ. වර්ග දෙක අන්තරයක් විතර ලිව්වට පස්සේ එතන සාධක දෙකක් එනවා. එහෙනම් මම එකපාරෙන් මේකත් ලියන්නම්. x වර්ග ඍණ 4 වර්ග කියලා මේක ලියපු ගමන් වර්ග දෙක අන්තරයේ සාධක ඉන්නේ x ඍණ 4 වාරයක් x ධන 4. ඒක මම මෙතන දාලා ලියා ගන්නවා x ඍණ 4 වාරයක් x ධන 4 සාධක දෙක. දැන් වාට තියෙන්නේ උඩ යට කැපෙනවා නම් කපන්න. x ධන 4ට මේ ධන 4 කැපෙනවා. මෙතන y ට මෙතනින් එකක් කැපුණාම තව එකක් ඉතුරුයි. 3ට 1යි 12ට 4යි. අන්තිමට x වරක් x ඍණ 4 ඉරෙන් යට වරහණක්. මොනවද අලුත් කරුණු තිබුණේ? මොකවත් නැහැ. ಗುಣ කිරීම කරගත්තා බෙදීමේ ලකුණක් තිබිච්ච නිසා පරස්පර කරලා එච්චරයි වෙයි කරගත්තා. මේකට යම් බලන්න. මෙන්න බෙදීමක් තියෙනවා. ඒකත් අපි ಗುಣ කිරීමක් කරගන්න ඕනේ. එතකොට පරස්පර කරන්න මේ දකුණු පැත්තේ සෙට් එක. එහෙනම් අපි එක කරන්න කලින් මේවා පොදු සාධක වෙන් කරගමු. p වර්ග ධන p කියපුවාම p පිටට ගත්තොත් p ධන q මෙතන p ගත්තොත් p ඍණ r බෙදීමේ ලකුණ තාම තියාගමු. පස්සේ ඒක ගුණ කිරීමක් කරමු. පොදු සාධකය p වර්ග ඍණ q වර්ග දැක්කම වර්ග දෙකක අන්තරය p ඍණ q p ධන q. බෙදීම p වර්ග ඍණ r වර්ග දැක්කම පස්සේ p ඍණ r p ධන r. දැන් වන්න පුළුවන් මේ බෙදීම ගුණ කිරීමක් කරන්න. එතකොට පරස්පර වෙනවා. මම ඒක උඩට ගන්නම්. එතකොට එන්නේ p වාරයක් p ධන q p වාරයක් p ඍණ r තියෙනවා. මෙන්න මේ බෙදීමේ ලකුණ ගුණ කිරීමක් කරනකොට මේ සෙට් එක උඩ යට මාරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් පරස්පර වෙන්න ඕනේ. හරේ හිටපු කට්ටිය දැන් ලවයට එනවා. p ඍණ r වාරයක් p ධන r ඉරෙන් යටට යනවා. p ඍණ q වාරයක් p ධන q. අලුත් දෙයකට උනේ පරස්පර වෙච්ච එක විතරයි. දැන් මේ p ධන q ට මෙතන p ධන q කපන්න පුළුවන්. මෙතන p ඍණ r ට මෙතන p ඍණ r කපන්න පුළුවන්. p වාරයක් p ධන r ඉතුරු වෙනවා. p ට p කපන්න පුළුවන්. එතකොට ඉතුරු වෙන්නේ කවුද? p ධන r යට p ඍණ q. එපමණයි. අන්තිමට ඉතුරුනේ අර වරහන් දෙක විතරයි. මොකද p ට p කැපිලා ගියා. ඉතින් ওই ටික තමයි ඔයාට බෙදීම ඇතුලේ තියෙන කතාව. දැන් ගණන් 4නේ හැදුවේ. එයාට 4ක් ඇති කියලා හිතනවා ඇති. මොකද මේකේ මහානකු කාරණයක් නැති හින්දා. මං 4 මදි නිසා තව ගණන් දෙකක් කරන්නම් ගණන් 6ක් වෙන්න. ඒ හොඳට මැති. මොකද ඔයා ಗುಣ කිරීම කරපු නිසා. ಗುಣ කිරීම ඇතුලේ තියෙන ටිකම තමයි මේක ඇතුලේ තියෙන්නේ. මේකේ බෙදීමේ ලකුණු ಗುಣ කිරීමක් කරන්න. එතකොට පරස්පර කරන්න ඕනි කියලා විතරයි ඔළුවේ තියෙන්න ඕනේ. මේ ගාන හදන්න යම් බලන්න. මේක හදනකොට ඔයාලට තේරෙන්න ඕනි හරේ සහ ලවේ පොදු සාධක ටික වෙන් කර ගන්න ඕනි. එහෙම නැත්නම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශන තිබුණොත් ඒ වගේ සාධක ගන්න ඕනි. ඊට පස්සේ තමයි ගාන සුළු කරගෙන යන්නේ. මේකේ පොදු සාධකයක් තියෙනවා. a පිටට ගත්තාම a ඍණ 5. මෙතන තියෙන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය ධන 1 වරක් ඍණ 5 කියන්නේ ඍණ 5යි. ඍණ 5 සාධක දෙකක් ඍණ 4ක් එන නම් අපිට ගන්න වෙන්නේ ඍණ 5 වරක් ධන 1. 5 වරක් 1 5යි ඍණයි ධනයි ඍණ. ඍණ 5ට ධන 1 එකතු කරන්න බෑ. ලොකු එකකින් පොඩි එක අඩු කළා ලොකු එකේ ලකුණ දැම්මම ඍණ 4 එනවා. අන්න මැද සංඛ්‍යාවක් එනවා. එහෙනම් අපිට සාධක දෙක විදිහට ගන්න පුළුවන් එකපාරෙන් a ඍණ 5 වාරයක් a ධන 1 කියලා. මේ දෙන්න දිහා බලලා මෙතෙන්ට පිළිතුර ගන්න පුළුවන්. හේතුව වර්ගපදය සංගුණක 1යි ධන 1 නිසා. එයා වෙන සංඛ්‍යාත්මක අගයක් ආවොත් මේ දෙක මේකෙන් බලලා ටක් ගාලා ගන්න බෑ. ඒක මතක තියාගන්න. බෙදීමේ ලකුණ. මෙයාගෙත් ඒ විදිහට ගන්න. එක් වරක් ඍණ 2 ඍණ 2යි ඍණ 2 සාධක දෙකක් ඍණ 1ක් වෙන්න. ඒ කියන්නේ ඍණ 2 වරක් ධන 1. සාධක දෙක මේක ගත්ත හැකි. a ඍණ 2 වාරයක් a ධන 1 කියලා. ඉතින් යට එක් වරක් 1 1යි ධන 1 සාධක දෙකක් ධන 2ක් වෙන්න. ඒ කියන්නේ ධන 1 වරක් ධන 1. එක් වරක් 1 1යි ධනයි ධනයි ධන 1යි 1යි එකතු කරාම 2යි ධන 2ක් එනවා. එහෙනම් සාධක දෙක a ධන 1 වාරයක් a ධන 1. එහෙම නැත්නම් a ධන 1 සම්පූර්ණ වර්ගය.
දැන් ඔයාලට උඩට කපන්න එහෙම බෑ. මොකද මෙතන තියෙන බෙදීමේ ලකුණක්. ඒක ಗುಣ කිරීමක් කරොත් මෙයා පරස්පර කරන්න ඕනේ. එහෙනම් අපි ඒක කරගමු. ඒ වාරයක් ඒ ඍණ 5 එහෙමමයි. ඒ ඍණ 5 වාරයක් ඒ ධන 1 එහෙමමයි. මෙන්න බෙදීම දැන් ಗುಣ කිරීමක් කරා. මෙතන පරස්පර කරන්න ඕනේ. ඒ ධන 1 වාරයක් ඒ ධන 1 උඩට යනවා. උඩ ඉන්න ඒ ඍණ 2 වාරයක් ඒ ධන 1 පහළට එනවා. ඔච්චරයි වෙන්නේ. දැන් උඩයට කැපෙනවා නම් කපන්න මේ ඒ ධන 1ට ඒ ධන 1 කපන්න පුළුවන්. මෙතන ඒ ධන 1ට මෙතන ඒ ධන 1ක් කපන්න පුළුවන්. මේ ඒ ඍණ 5ට ඒ ඍණ 5 කපන්න පුළුවන්. ඒ වරක් 1 ඒ ඉතුරු වෙනවා. ඉතින් යට ඒ ඍණ 2 ඉතුරු වෙනවා. ඒ යට ඒ ඍණ 2. මෙච්චර ලොකු ගානේ අන්තිමට ඉතුරුනේ මොකක්ද කියලා බලන්න. ගණිත කර්ම ටික හරියට කරා නම් ඔයාලට මේව හරි පහසුයි. අපි යමු 6 වෙනි අවසාන ගානට. ඒකෙත් කලින්ම සාධක වෙන් කරගමු. මුලින්ම දැක්කාම x පොදුයි. x ඍණ 8 යනවා. මෙතන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය එක් වරක් ඍණ 5 ඍණ 5යි. ඍණ 5 සාධක දෙකක් ඍණ 4ක් වෙන්න ඍණ 5 වරක් ධන 1. එහෙනම් සාධක දෙක x ඍණ 5 වාරයක් x ධන 1. ಗುಣ කිරීම. අන්න ಗುಣ කිරීම දීලා තියෙනවා. ඒ නිසා ඒක ඒ විදිහටම දාගන්න. මෙතනත් ඒ විදිහට එක් වරක් 1 1යි ධන 1යි. ඒකේ සාධක දෙක ගන්න වෙන්නේ ධන 1 වරක් ධන 1. ඒතර සාධක දෙක ලියවෙනවා x ධන 1 වාරයක් x ධන 1 ඉරෙන් යට x ඝනය ඍණ 8යි x වර්ගය කිව්වම මේ දෙන්නටම පොදු සාධකයේ x ඝනය නෙමෙයි x වර්ගය. x වර්ගයක් ගත්තොත් මෙතන තව x කෙනෙක් ඉතුරුයි ඍණ 8යි. x වර්ගය පිටට ගියාම ඉතුරු වෙන්නේ 8 විතරයි. දැන් බෙදීමේ ලකුණ. කලබල වෙන්න එපා. දැම්ම ಗುಣ කිරීමක් කරන්න එපා. මෙන්න ත්‍රිපද වර්ගජ ප්‍රකාශන එක් වරක් ඍණ 3 ඍණ 3යි. ඍණ 3 සාධක දෙකක් ධන දෙකක් වෙන්න නම් ධන 3 වරක් ඍණ 1 3 වරක් 1 3යි ධනයි ඍණයි ඍණ ධන 3යි ඍණ 1යි ගත්තොත් තමයි ලොකු සංඛ්‍යාව ධන නිසා ධන පිළිතුරක් එන්නේ. නිසා මේ ලකුණු දෙක හරියට තීරණය කරන්න මම වැඩි දුර ඒවා කියන්නේ නැත්. ඒවා 9 10 දී ඉගෙන ගත්ත ඒවා. එතකොට සාධක දෙක කෙලින්ම ලිව්ව හැකි x ධන 3 වාරයක් x ඍණ 1 කියලා. ඉතින් යට x ඍණ 5 තියෙන එක එහෙමම තියාගන්න. ඒකට ඕනම් වරහණක් දාගන්න. දැන් ඔයාට මෙතෙන්ට යන්න කලින් මේක ಗುಣ කිරීමක් කරන්න කලින් ඕනම් මෙන්න මේ දෙන්න ගුණිතයෙන් ඉන්න නිසා උඩයට ඕනම් කපා ගන්න. එහෙම නැත්නම් මේ සෙට් එක නැවත ලියන ගමන් මෙයා ಗುಣ කිරීම කළා මේ දෙන පරස්පර කරගන්න. කොහොමද පහසු? මේ ගුණිතය දැකපු නිසා මේ දෙන ඉස්සෙල්ලා කපාගෙන ඉන්න. x ඍණ 8ට x ඍණ 8 කැපෙනවා. x ධන 1ට x ධන 1ක් කැපෙනවා. x ට 1යි මෙතන x වර්ගයෙන් කැපිලා ගියාම තව එකක් ඉතුරුයි. අන්තිමට මේ සෙට් දෙකෙන් ඉතුරුනේ x ධන 1 යට x වාරයක් x ඍණ 5 විතරයි. මේ සෙට් දෙකෙන් ඉතුරුනේ. දැන් බෙදීම ಗುಣ කිරීමක් කරලා මේ දෙන පරස්පර කරන්න. එතකොට x ඍණ 5 උඩට යනවා. ඉතින් යටට එනවා x ධන 3 වාරයක් x ඍණ 1. දැන් මෙයාට ඕන වරහණක් දාගන්න. දැනුත් උඩයට යම් තාක් දුරට කැපෙනවා මේ x ඍණ 5ට මේ x ඍණ 5. මේ x ධනයකට x ඍණ 1 කැපෙන්නේ නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ x ධන 1 විතරයි ඉරෙන් උඩ. ඉරෙන් යට x වාරයක් x ධන 3 වාරයක් x ඍණ 1. මීට වඩා මේක සුළු වෙන්නේ නැහැ. කැපෙන සියල්ල කැපුණා. මේක උඩයට තවත් කැපෙනවා මේ x ධන 1යි x ධන 1යි තිබුණා නම්. තියෙන x ඍණ 1යි x ධන 1යි නිසා කපන්න බෑ. මෙන්න VG භාග ගුණ කිරීම සහ බෙදීමේදී වෙන කතාව. දැන් මේ පුංචි කොටස ඇතුලේ ඉගෙන ගත්ත දේවල් මොනවද? VG පද, VG ප්‍රකාශන, ත්‍රිපද වර්ගජ ප්‍රකාශන, වර්ග දෙක අන්තරය, ද්විපද ප්‍රකාශනයක වර්ගායිතය ඔන්නෝ ටික දැක්කහම පොදු සාධක ඕනනම් පොදු සාධක විදිහට ගන්නවා. සාධක වෙන් කරන්න පුළුවන් නම් සාධක ටික වෙන් කර ගන්නවා. අන්න එහෙම වෙන් කරගත්තට පස්සේ VG භාගයේ පොදු හරයක් අරගෙන එකතු කිරීම අඩු කිරීම තිබුණොත් ඒ විදිහට සුළු කරනවා. ಗುಣ කිරීම තිබුණොත් පහසුවෙන් උඩයට කැපෙනවා නම් කපලා සුළු කරනවා. බෙදීමක් තිබුණොත් බෙදීම අපි බලහත්කාරයෙන් ಗುಣ කිරීමක් බවට පත් කරනවා. මොකක් කළාද? පරස්පර කළා. ඒ කියන්නේ බෙදීමේ ලකුණෙන් දකුණු පැත්තේ තියෙන කොටස පරස්පර වෙන්න ඕනි ಗುಣ කිරීමක් බවට පත් කරනකොට. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ගුණ්‍ය ප්‍රතිලෝමය කියලා. ඔන්නෝ ටික තමයි අපි මේ VG භාග කියන චූටි කොටසෙන් ඉගෙන ගත්තේ. ඒක පොඩි කොටසක් වුණාට පැටලෙන්න පුළුවන් කොටසක්. හරි තැනින් හරියට අල්ල ගන්න. එහෙනම් අපි 7 වෙනි පාඩම මේ විදිහට අවසන් කරනවා.
8වෙනි පාඩමෙන් ඉක්මනටම හම්බෙමු. සියලු දෙනාටම අයබෝවන්. ගානට මැත්ස් නිසාන්ත රණවක